කෙවිටයි ගීතයයි ඉදිරිපත් කිරීම රණරාජ බණ්ඩාර. අද සටහන ශ්‍රී ලංකාවේ දේශපාලනය හා මල්වට්ටි. ශ්‍රී ලංකාවේ පැවැති පාරම්පරික දේශපාලනය ජනතාවට නම් අලුත් අත්දැකීමක් නොවේ. වසර 5න් 5ට දේශපාලකයන් වෙනස් වුවත් පාලනයේ වෙනසක් දක්නට නොලැබුණි. මිනිසුන් ඉදිරියේ විශාල සුදු මල්වට්ටි නළලටත් ඉහළින් ඔසවා ගන්නා ඔවුන් මහනුවර මාවනැල්ල කෑගල්ල නිට්ටඹුව කැලණිය ගංගාරාමය වන්දනා කළේය. අනුර කුමාරගේ දේශපාලන පරිපාලනය තුළ මල්වට්ටි ප්‍රදර්ශනය දැකගත නොහැකිය. ඒ වනුවට දකින්නේ සැබෑ මනුසත්වයයි. ඔහුගේ වෑයම ජනතාවට ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමයි. ඔබ සැමට සුබ දවසක්.